ඉතින් සියලුම දෙනාට සුබ දවසක්. මම පුංචි දෙයක් පෙන්වන්න කතා කරේ. ඔයාලට පේනව නේද මේ කුඹුක් ගහක්. මේකේ පොඩි කතාවක් තියෙනවා. මේක මය ගහක් නෙමෙයි ඇත්තටම. මේ ගහ දැන් අද මට පොඩ්ඩක් බලන්න කියලා කිව්ව ඇවිල්ලා බලනකොට මේ ගහ අතු සම්පූර්ණයෙන් මැරිලා. පේනව නේද? මම මේ දැන් වීඩියෝ කරන වෙනකොට මම මේකේ තිබ්බ මැරිච්ච අතු ඔක්කොම ටික කපලා දැම්මා. වාසනාවට ඒ ගහ සම්පූර්ණ මැරිලා නැහැ. ඉතින් මේකේ ප්‍රධානම හේතුව තමයි මේ ගහ තිබිලා තියෙන මෙතනමයි. මේ අඹ ගහ යට. ඉතින් මෙයා ඔය පේනවනේ. අවුව වැටිලාම නැහැ. ඒක තමයි ප්‍රධානම හේතුව. මේ පොත් ටිකේ තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්වන්න උත්සාහ කරේ බොන්සායි කරන කෙනෙකුට ඇත්තටම වැදගත් වෙයි. අතු කප්පාදු කිරීම අනිවාර්යයි. ඒ කියන්නේ ගහ අවසානයේ නිර්මාණය අවසන් කරත් අපිට අතු කප්පාදුවක් කරන්නම වෙනවා. රීපොට් කිරීමකදී හරි ඒ කියන්නේ පස් මාළු කරලා පොට් එක ඒ කියන්නේ පස් ටිකම අයින් කරලා පොහොර යොදන අවස්ථාවකදී හරි අනිවාර්යෙන් අතු කප්පාදුවක් කරන්න ඕනේ. මේක වෙලා තියෙන්නේ මෙතන අවුව තිබිලා නැහැ. ඉතින් ඒත් එක්කම අතු ඔක්කොම මේ හොඳට හැඩ ගැහිලා තිබ්බ ගහක් මට මේ කලින් අවස්ථාවේ මතකයි. හොඳට තිබුණා ගහ. පේනවනේ මේ ගස් කිහිපයක් එකතු කරලා දැන් මේක සම්පූර්ණ හා වෙලා තියෙන්නේ. අවුරුදු ගානක මහන්සියක්. හැබැයි වාසනාවට ගහ සම්පූර්ණ මැරිලා නැහැ. ඉතින් බේර ගන්න පුළුවන්. මම ඔයාලට කියන්න උත්සාහ කරේ අවුව සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඕනෑම ගහකට. ඒත් එක්කම අවස්ථාව අනිවාර්යෙන් තීරණය කරන්න ගහ දිහා බලපුවම කිව්ව හැකි. කප්පාදු කරන කාල සීමාව ආවහම අනිවාර්යෙන් කප්පාදුව යම් තාක් දුරකට හරි කරන්න. ඒත් එක්කම පස් මාරු කරන්න. දැන් මේකේ පස් මිශ්‍රණෙත් මේ පොල්ලි දාලා තියෙනවා, කොහොබත් දාලා තියෙනවා. ගැටලුවක් නැහැ මට මේ පස් මිශ්‍රණෙත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඉතින් ගන්න තියෙන දේක් තියෙනවා නම් ගන්න.